දැන් මෙතන අපි අධිපතිතුමාගේ ඉංග්‍රීසි දැනුම ගැන අපි මේ ප්‍රශ්න කරේ මොකද හේතුව ඒ සැසඳී කොට ඉගෙන ගන්න ගිහිල්ලා චීන ජනාධිපතිතුමා දන්න භාෂා ගන්න. ඉතින් පොඩ්ඩක් ඉන්නෝ කලබල වෙන්න නේද මන්දතුමා දැන් ඔයා ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පොඩ්ඩක් ඉන්නකෝ මේගොල්ලෝ මේ මාර පොරවල් මේගොල්ලෝ දේශපාලනේ එන පට්ට පොරවල් ඒවට පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් නෑ ප්‍රශ්නයක් අහන්නකෝ මම මේකට උත්තර දෙනවා ඉන්නකෝ නෑ ප්‍රශ්නේ අහන්න එපා ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා ඉන්නකෝ ඊට පස්සේ ප්‍රශ්නේ අහන්නකෝ පාර්ලිමේන්තුවට දාන වෙලාවට දානවා ඕගොල්ලන්ට ඕන විදිහට දේශපාලනය කරන්න නෑ මේකේ පාර්ලිමේන්තුවට දාන වෙලාවට විදේශ අමාත්‍යවරයා බොහොම පැහැදිලිව කතා කරා බොහොම පැහැදිලිව ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරා බොහෝ දේශයක් නෑ ඔව් ඒක අධිනීතිඥ තමයි මේක තමයි මේගොල්ලෝ අර රටේ ලෝකේ කියන්නේ මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ එන පට්ට පොරවල් කියලානේ පට්ට පොරවල් තමයි මේක කප්පෝ නෙමෙයි මේගොල්ලෝ පට්ට පොරවල් පොඩි ළමයි කබ්බාවුද කියන්න දෙපේරා මහත්තයා ඒක රසදිය කවුද කබ්බා ඒක තමයි මං කියන්නේ කබ්බා කියපු එක තමයි කබ්බා ඉංග්‍රීසි බෑ රටට මෙහෙම වෙන්නේ කියුබාවට යන්නේ මේකේ කන්න නැති වෙනවා පෝලිං එනවා රංගලා කිව්වේ මං අහනවා ඔය සමාජවාදී අනුරලා යන්නේ සමාජවාදී කියන කියුබාවටද ඊට පස්සේ උතුරු කොරියාව වගේ වෙයි කිව්වා. ඔය යන්නේ උතුරු කොරියාවටද? උතුරුනේ මේ අන්තිම පෝය. දැන් ගිහිල්ලා මේ කටින පෝයට කියන්න ඊට පස්සේ දලදා පෙරහැර නෑ. පෙරහැර කරන්න වෙන්නේ නෑ. දාන වේල නෑ. එහෙම කිව්වේ. ගමක් ගාන ගිහිල්ලා ගෙයක් ගාන ගිහිල්ලා මේ තියෙන අනතුර පැහැදිලි කරලා ඒක නිසා මාලිගා පූජා නෑ. නවම් පෙරහැර මොනවත් නෑ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාප්තයි. ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. උදාගම සුරකිනවා දැන් එයාලා කියනවා දහම් පාසලුත් නතර කරනවා. පෝයකුත් නැහැ. සිල් ගන්නත් බෑ. පෙරහැරත් නැහැ. මහාන වෙන්නත් බෑ. ආගම අදහන්නත් බෑ. නිරාගමික. ජනතාවට මේක දැක්කහම පේනවා මේ කෙබර විපක්ෂය. මේක කෙබර විපක්ෂය. තනි කෙබර ගහලා තියෙන ආසල්ලයක් ගන්න ඕනේ. දැන් මෙතන අපි අධිපතිතුමාගේ ඉංග්‍රීසි දැනුම ගැන අපි මේ ප්‍රශ්න කරේ මොකද හේතුව ඒ සැසඳිය යුතු ප්‍රාගුණ්‍යයක් තියෙනවා යම් ආකාරයේ තත්වයක් තියෙනවා. ඇයි මේ රටට ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක් හොයාගන්න බැරිද? දැන් මෛත්‍රීපාල සිරිසේන ජනතුමා ඒ සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම එතුමා ওই භාෂා දැනුම එතුමාට ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. එතුමාට එහෙම හිනවන්නක් තිබෙන්නේ නැහැ. එතුමා ඔය හැමතැනම ගියා. ඔය ඉංග්‍රීසි කතා ඒ කාරණේ ඔබතුමාට තමයි හිනමානි තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන මේ ප්‍රශ්නේ කොට දාගන්න අපිට ඕනේ. සන්දි මෙට්ටිආරච්චි මහත්මයා ඔබතුමාට පටන් ගන්න පුළුවන් වැඩසටහන. මෙතුමා බොහොම පැහැදිලිව කිව්වා එක භාෂාවක් දැනගත්තත් ඇති කියලා. නේ? ඒ සිංහල දැනගත්තත් ඇති. සම්පූර්ණත්. දැන් චීන ජනාධිපතිතුමා මැන්ඩරින් නරන මොනවද දන්නේ කියලා නැත්තම් චීන ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා කොට ඉගෙන ගන්න ගිහිල්ලා චීන ජනාධිපතිතුමා දන්න භාෂා ගන්න. ඉතින් පොඩ්ඩක් ඉන්නෝ කලබල වෙන්න නේද මන්දතුමා දැන් ඔයා ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පොඩ්ඩක් ඉන්නකෝ ඉන්න මං කියලා ඉවරන කමෝඩයක්. අඩුම ගානේ විනයක් තියාගන්න මන්ත්‍රතුමා ප්‍රශ්නේ වාක්‍ය ඉවර කරන්න කලින් පණින්න නැතුව ඉන්නකෝ. වාක්‍ය ඉවර කරන්න කලින් පණින්න නැතුව ඉන්නකෝ. අයියෝ එහෙම මේගොල්ලෝ මේ මාර පොරවල් මේගොල්ලෝ දේශපාලනේ එන පට්ට පොරවල් ඒවට පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් නෑ ප්‍රශ්නයක් අහන්නකෝ මම මේකට උත්තර දෙනවා ඉන්නකෝ නෑ ප්‍රශ්නේ අහන්න එපා ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා ඉන්නකෝ ඊට පස්සේ ප්‍රශ්නේ අහන්නකෝ අඩු ගානේ ඒ විනය තියාගන්න බැරුව මාර පොරවල් It's payback time. දැන් මං කිව්වේ අපි කවුරු හරි දන්නවද හොයනවද චීන ජනාධිපතිවරයා භාෂා දන්නේ මොනවද කියලා. ඒක අපිට අදාළ නෑ. එයා මොන භාෂාවෙන් කතා කරත් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් එංගලන්තේ ෆොරින් සෙක්‍රටරි මොන භාෂාවලින්ද කතා කරන්න කියන එක අදාළද? නෑ අපිට අදාළ වෙන්නේ අදාළ විෂයපතේ. දැන් මේ මොකද්ද දන්නවද මේ තියෙන්නේ? මේ වෙන මොකක්වත් නෙමෙයි. මේ වලව්වේ දංකුඩ කාපු මානසිකත්වය මේක. මේ වලව්වේ දංකුඩ කාපු තක්කඩි මානසිකත්වය මේක. emotional damn it. මේකම තමයි මේගොල්ලෝ නිදහස් අධ්‍යාපනය කියනකොටත් මේගොල්ලන්ගේ නායකයෝ එදා කිව්වේ ගස් ගෙඩි කඩන්න එකෙක් නැති වෙයි කිව්වා. ඒ නිසා දැන් තියෙනවා ප්‍රශ්නයක් ඔව් විජිත හේරත්ත ඉංග්‍රීසි බෑ මෙතන සුදුසුකම් නැහැ කියලා කියන්නේ මොකක්ද දන්නවද? මේ සාමාන්‍ය මිනිහෙක් නේ. සාමාන්‍ය මිනිහෙක් සාමාන්‍ය ගමක කොල්ලෙක් ගිහිල්ලා කැලණි විශ්වවිද්‍යාලේ හරි මොකක් හරි විශ්වවිද්‍යාලයක ගෙනගෙන උපාධියක් කරන් දැන් මේ මිනිහා විදේශ යමති වෙලා. දැන් වලව්වේ දංකුඩ කාපු හාදෙවුන්ට මේක අවුල්.
විජිත හේරත් ඔබතුමාට කලින්ම ඉතින් සුව කරන්නේ. දැන් ඔයා පැහැදිලි කිරීම කරන්නේ. මේ පැහැදිලි කිරීම හේරට විදේශ මේ පැහැදිලි කිරීම චතුර අවශ්‍ය කුසලතාවය. ප්‍රශ්න දාන්න ඕනේ පැහැදිලි කිරීමද? දැන් මේ ඔයගොල්ලෝ ඒකයි ඔක්කොම ප්‍රශ්නේ. ඒ නිසා මේක තමයි දංගුඩ මානසිකත්වය. ඒ නිසා ඒකේ කතන්දර දෙකක් නැහැ බොහොම පැහැදිලි. ඊළඟට මේක තමයි මේ සියුම් එල්ල කරන්නේ. වටෙන් එන්නේ කරගලා ඒක. සියුම් එල්ලලා එන්නේ වලව් දංගුඩ මානසිකත්වය. ඉතර කියන්නේ ඊළඟට එක දෙයක් කියන්න. මේ එතුමා මේ සභාවට ගෙනල්ලා ප්‍රශ්නයක්. හරි කැමැති ජාත්‍යන්තර භාෂාවකින් හොඳයි. විදේශ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්නකෝ. මේක නිකන් මෝඩ ජෝක් එකක් නේ. මෝඩ ජෝක් එකක් නේ. මේ වලව් දංගුඩ මානසිකත්වය තමයි පෙන්වන්නේ. ඒ නිසා රටේ ජනතාවට මේක පේනවා. හරි ෂෝක් ලස්සනයි. ලොකුකම නෙමෙයි ඔබතුමාලගේ ආණ්ඩුව ඔබතුමාලගේ ආණ්ඩුවේ විදේශ ඇමති මේ වගේ සංකීර්ණ වෙලාවක මේ වගේ අර්බුදයක් තියෙන වෙලාවක විදේශ ඇමතිකම දරන කෙනා ක්වොලිෆයිඩ් නෑ. අවුල් වෙන්න එපා. අවුල් වෙන්න එපා. මම අන්තිමට කරන්න හිටපු එක මුලින් කියන්න. ඕගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අනුව රට පාලනය කරන්නේ නැහැ අපි. අපේ න්‍යාය පත්‍රය තමයි අපි රට පාලනය කරන්නේ. ඒකට තමයි මිනිස්සු ඡන්ද දෙන්නේ. ඒ නිසා වලව් දංගුඩ මානසිකත්වයට අනුව රට පාලනය කරන්නේ නැහැ. අපිට විශ්වාසයි අපේ විදේශ ඇමතිවරයා භාෂාව මොකක්ද කියන එක නෙමෙයි අදාළ. රටේ අරමුණ වෙනුවෙන් රටේ ඌමනාව වෙනුවෙන් ශ්‍රී ලංකන් ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් වැඩ කරනවද? අන්න ඒක තමයි අදාළ. ජයශංකර් හින්දියෙන්ද කතා කරන්නේ, ජයශංකර් දෙමළෙන්ද කතා කරන්නේ කියන එක අපිට අදාළ නැහැ. එයා මෙතන ඇවිල්ලා ගොළු භාෂාවෙන් කතා කරා. එයා එයාගේ ඉන්දියානු ඌමනාව වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි අපේ ලාංකීය ඌමනාව වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ බුදුවට ඒක තේරෙන්නේ නැහැ මේක තමයි තක්කඩිකම. මේක තමයි දේශපාලනයේ තියෙන තක්කඩිකම. මොකද්ද වගන්තියක් තියෙනවා කියලා කිව්වා. වීරසුමන කිව්වේ. ඔව් තියෙනවා. මං ඇහුවම දැකලා තියෙනවද කියලා. එයා දැකලත් නැහැ. ඔයා දැකලා නැත්නම් මං කොහොමද දකින්නේ කියලා මගෙන් ඇහුවා. ඊට පස්සේ මූලාශ්‍රයෙන් මං ඇහුවාම කිව්වා ඉන්දියාවෙන් තමයි දැනගත්තේ. මං කියලා පටන් ගත්තේ. ඉතින් දැන් ඉන්දියානු මාධ්‍යයක ගියපු එකක් පාවිච්චි කළාද දැන් මේ වැඩේ කරන්නේ? දැන් ආණ්ඩුවට යුතුයකමක් නැතුව කලබල වෙන්න එපා. දැන් මේගොල්ලෝ ඔක්කොම කිව්සුම් අස්සම් කරලා තියෙන රටට පෙන්නලා කියලා පාර්ලිමේන්තු දාලා ඔක්කොම අවසරය අරන් තමයි මේගොල්ලෝ අස්සම් කරේ. දැන් මේ කිව්සුමක් නෙමෙයි පළවෙනි එක. ඔබතුමා අධිනීතිඥෙක් නේ? අධිනීතිඥෙක් නේ? එහෙම එකක් නැහැ. නැද්ද? අධිනීතිඥ නැහැ. මං හිතන් හිටියේ අධිනීතිඥ කියලා ගාලා තියෙන දැන් පොහොට්ටුවට කලබල වුණාම සර්වජනයට කලබල වුණාට සජබෙට කලබල වුණාට අපි දෙන්නේ නැහැ එහෙම. ඕගොල්ලන්ට ඕන විදියට දේශපාලනය කරන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕන විදියට දේශපාලනය කරන්නේ නැහැ මහත්තයෝ. ඕගොල්ලන්ට ඕන විදියට දේශපාලනය කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවට දාන වෙලාවට දානවා. ඕගොල්ලන්ට ඕන විදිහට දේශපාලනය කරන්නේ නැහැ මේකේ. පාර්ලිමේන්තුවට දාන වෙලාවට විදේශ අමාත්‍යවරයා බොහොම පැහැදිලිව කතා කරා. බොහොම පැහැදිලිව ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරා. බොහෝට්ටුවේ දෙබට කාට්ටු දේශපාලනයට ඕන විදිහට නෙමෙයි වැඩ අපිට කෑ ගන්න. කෑ ගන්න ඉතින්. අපිට කෑ ගන්න. ඔව් කෑ ගන්න. සදාචාරත්මක රැස්නේ. සදාචාරය. අපිට සදාචාරය. විදේශ ඇමතිවරයාට සුදුසුකම් නැහැ ඉංග්‍රීසි රාජ්‍යමු මොන සදාචාරයක්ද පොට්ටුවේ සදාචාරයක්ද නේද මෙතුමගේ අවස්ථාව එතුමා කියා ගහුවා මොන දේශපාලන සදාචාරයක්ද මේ පොට්ටුවේ මොන දේශපාලන සදාචාරයක්ද ඒ නිසා නිකන් විහිළු කරන්න එපා ඒ නිසා පාර්ලිමේන්තුවට දාන වෙලාවට මම ප්‍රශ්නයක් අහන්න කමන්නද? කෙටියෙන් අහන්න හැබැයි දැන් මෙතන දිගටම බාධා කරන්න එපා. ඔබතුමා ඔය ගිවිසුම් 6 කියවලා තියෙනවද? මම කිව්වා මම අන්තර්ගතය දන්නවා කියලා. ගිවිසුම් 6 කියවලා තියෙනවද? අන්තර්ගතය දන්නවා කියලා කියන්නේ ගිවිසුම් 6 කියවලා තියෙනවද? අන්තර්ගතය දන්නවා කියලා කියන්නේ කියවලා තියෙනවා කියන එක තමයි තේරෙන්නේ නැද්ද? හරි. එතකොට ඔබතුමා කියවලා නැහැ. හරි. ඔබතුමා කියවලා නැහැ. ප්‍රශ්නේ ඔය ප්‍රවේශයත් නැහැ. හොඳයි. මොකක්? නෑ නෑ අපිට තේරෙන්නේ නැහැ මේක. ඔබතුමාට ඒ ගිවිසුම් වලට ප්‍රවේශයක් නැහැ. ප්‍රවේශයක් නැහැ. ඔව්. ඒක අධිනීතිඥ වෙනවා. මේක තමයි මේගොල්ලෝ අර රටේ ලෝකේ කියන්නේ මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ එන පට්ට පොරවල් කියලානේ. පට්ට පොරවල්. පොරවල් තමයි මේක හම්බ නෙමෙයි. මේගොල්ලෝ පට්ට පොරවල්. පොඩි ළමයි. ඒකේ රසදිය. කවුද කබ්බා? ඒක තමයි මං කියන්නේ කබ්බා කියපු එක තමයි කබ්බා. ඉංග්‍රීසි බෑ. කබ්බා කියපු එක තමයි කබ්බා. මං කියන්නේ මේමයි. ලැජ්ජ වෙන්න ඕනේ. දොළවත්තටයි අජිත්ටයි වීරටයි ඔක්කොටම කින්ඩි දාන්න පුළුවන්. හරිද? හැබැයි මේක ආණ්ඩුවක්. මේක රාජ්‍ය කරන විදියක් තියෙනවා. තැන් වල ටප් එක ගහන අප්සෙට් විපක්ෂයක් නෙමෙයි. මේ කෙබර විපක්ෂ නෙමෙයි මේක ආණ්ඩුවක්.
ගරු පිළිවෙලට වැඩ කරන්නේ කැබිනට් එක තමයි ඒක ඉදිරිපත් කරන්නේ කැබිනට් ප්‍රකාශක තමයි ඉදිරිපත් කරන්නේ. ඔව් මම ගිවිසුම දැකලත් තියෙනවා කියවලත් තියෙනවා අන්තර්ගතයක් දන්නවා. හැබැයි ඒක ඉදිරිපත් කරන්න අපේ ආණ්ඩුව පිළිවෙලක් තියෙනවා. ඔබතුමා වක්කීපේ කරලා ආණ්ඩුව පිළිවෙලක් තියෙනවා. ඔව් වැරදි මේ පට්ට කැබරයක් කැරියේ. කට ඇරියොත් බොරු කියන්නේ. ඉන්දියාවේ ගිවිසුම මොකද්ද භූමිය පාවිච්චි කරනවා කියලා තඩි බොරුවක් කැරියේ. ඉන්දියාවේ භූමිය නෙවෙයි ලංකාවේ භූමිය පාවිච්චි කරනවා. මේ කියන්නේ බොරු. දැන් සර්වජනයේ මැන්ඩේට් එකම බොරු කියන එක තමයි. ඔයගොල්ලෝ කියන්නේ බොරු කියන්නකෝ. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නෙත් නෑ. බාධා කිරීම කරන්නේ මං කියන්නේ චතුර මේක මං අවුලක් නෑ මට කෑ ගන්න පුළුවන් තව. කෑ ගහමුවා. මොන අවස්ථාව දෙන්න අපි. මේගොල්ලෝ දැන් කියනවා අපි බොරු කියනවා කියලා. දැන් බලන්න කවුද බොරු කිව්වේ මිනිස්සු කියන්නේ. මිනිස්සු කියනවාද කියලා බලමු. නෑ නෑ ඕගොල්ලෝ කිව්වේ. දැන් මෙතන නිශ්චිතව දැන් ආයේ ඒක නෑ කියලා බොරු කියනවා. අහගෙන ඉන්න ඉස්සලා බොරු කියන්නේ කවුද කියලා. Let's go. දැන් පළවෙනි එක බොරු. මොකද්ද මේගොල්ලන්ගේ මේ සජබෙක් කෙනෙක් කිව්වා අපි ආපු ගමන් යන්නේ කියුබාවේ කිව්වා. රටට මෙහෙම වෙන්නේ කියුබාවට යන්නේ. මේකේ කන්න නැති වෙනවා පෝලිං එනවා රංගලා කිව්වේ. Hold up. Wait a minute. මං අහනවා ඔය සමාජවාදී අනුරලා යන්නේ සමාජවාදයේ කියන කියුබාවටද ඔය යන්නේ උතුරු කොරියාවටද ඊට පස්සේ උතුරු කොරියාව වගේ වෙයි කිව්වා. කියුබාවටද ගියේ? ඉන්දියාවට ගියේ. චීනට ගියේ. එක්සත් අරාබි එමිරාජ්‍යයට ගියේ. ඒ නිසා කෙබර විපක්ෂ කියන්නේ ඒ නිසා. ඊළඟට කිව්වා මේගොල්ලෝ නැග්ගුවා ගරු ස්වාමීන් වහන්සේලා ගෙනලා සමුළුවක් කරා සජබට. ඒ සමුළුවේ ආනන්ද සාගර හාමුදුරුවෝ. ඒ සමුළුවේ මිහින්තලේ හාමුදුරුවෝ. ඒ සමුළුවේ දඹර අමිල හාමුදුරුවෝ. මොනවද කිව්වේ? අපේ හාමුදුරුවනේ මේ අන්තිම පෝය. දැන් ගිහිල්ලා මේ කටින පෝයට කියන්න ඊට පස්සේ දලදා පෙරහැර නෑ. පෙරහැර කරන්න වෙන්නේ නෑ. දාන වේල නෑ. එහෙම කිව්වේ. බලය ගත්තාම විය හැකි තත්ත්වය ඉතාමත් භයානකයි. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලාගෙන් වැඳලා ඉල්ලනවා ගමක් ගාන ගිහිල්ලා ගෙයක් ගාන ගිහිල්ලා මේ තියෙන අනතුර පැහැදිලි කරලා ඒක නිසා මාලිගා පූජා නෑ නවම් පෙරහර මොනවත් නෑ කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාප්තයි ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ ඒවත් තහනම් බුද්ධාගම සුරකිනවා දැන් එයාලා කියනවා දහම් පාසලුත් නතර කරනවා. පෝයකුත් නෑ සිල් ගන්නත් බෑ පෙරහැරත් නෑ මහාන වෙන්නත් බෑ ආගම අදහන්නත් බෑ නිරාගමික. එහෙම කිව්වේ ඒක නිසා තමයි මේ කෙබර විපක්ෂේ පට්ට කෙබර කිව්වේ. දැන් අද මොනවද තියෙන්නේ? අද දාන වේල නැද්ද? පෙරහැර නැද්ද? දලදස් වන්දනාව නැද්ද? මොනවද නැත්te නිසා මේ ඇවිල්ලා සෙට් වෙලා පච කෙලින කෙබර විපක්ෂයක් මේක. ජනතාවට මේක දැක්කහම පේනවා මේ කෙබර විපක්ෂය. මේක කෙබර විපක්ෂය. තනි කෙබර ගහලා තින්නේ චන්ද්‍ර කල්නුද්‍යව කෙබර දැන් ගහන්නෙත් කෙබර